ඒ සීන සැපෑ කරන පාරාදීසියක්. ඒත් ඒ පාරාදීසියම දොරටු වැසී අපායේ ආඝාතයට ඇදවැටුණු එක් මිනිසෙක් හිටිය. මුළු ලෝකෙම ඔහුට එපා කියද්දි. සිනමාධිරාජ්‍ය ඔහුට පිටුපාද්දි. තමන්ගේම ජීවිතෙන් මද්ද්‍රව්‍ය සහ සිරගෙදර යකඩ කූරුවල දියවෙලා යද්දි. හැමෝම හිතුවේ ඔහු ඉවරයි කියලා. ඒත් තමන්ගේ අලුමති නැගිටෙන ෆීනික්ස් පක්ෂයකු වගේ ඔහු ඉරණමට අභියෝග කළා. අද ඔහු ලෝකයේ වැඩිම මුදලක් අය කරන ලෝම ආදරය කරන සැබෑ යුග පුරුෂයෙක්. මේ අපි දන්නා ටෝනි ස්ටාර්ක්ගේ සුපිරි වීර කතාවක් නෙවෙයි. මේ ආඝාතයේ සිට අහස සිපගත් රොබර්ට් ඩවුනි ජූනියර්ගේ සැබෑ ජීවිත සංග්‍රාමය. 1996 රොබර්ට් ඩවුනි ජූනියර් කියන්නේ නම ඇසූ පමණින් රක්ෂණ සමාගම් පවා බියවුණු නමක්. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම නිසා ඔහු සිටියේ සිරගෙදර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථාන අතර අතරමං වෙලා. හොලිවුඩේ තීන්දුව කළා රොබර්ට්ගේ කතාව අවසන් කියලා. ඒත් ඉරණම සූදානම් වුණේ වෙනස්ම පිටපතකට. 2003 එක්තරා උදෑසනක බර්ගර් එකක් කන අතරතුර රොබර්ට් තේරුම් ගත්තා තමන්ගේ ජීවිතේ විනාශ වෙමින් පවතින බව. ඔහු එතනින් නැගිටලා ගිහින් තමන් සතු සියලුම මත්ද්‍රව්‍ය සාගරයට විසි කරා. 2008 දී මාවල් සමාගම අයන් මෑන් සඳහා ඌව තෝරා ගනිද්දී එය ලෝකයේ ලොකුම අවදානම් වුණා. නමුත් ලෝහ ඇඳුම ඇතුලේ හිටපු ඒ මිනිසා සැබෑ ජීවිතයේදීත් තමන්ගේම යකඩ අධිෂ්ඨානය ලෝකයේ දිනන්න පටන් ගත්තා. ඇවෙන්ජර්ස් එන්ඩ් ගේම් සමග අපි හිතුවා රොබර්ට්ගේ මාවල් ගමන අවසන් කියලා. ඒ අවසාන වැකියෙන් පස්සේ මුළු ලෝකෙම හැඟීම් බර වුණා. ඒත් 2024 වසරේ සැන්ඩියේගෝ කොමිකොන් වේදිකාවේදී ඔහු නැවතත් පෙනී හිටියා. ඒ අයන් මෑන් විදියට නෙවෙයි. හරිත පැහැති සලු ධර්මී යකඩ වෙස්මූණක් පිටුපස සැඟවුණු මාවල් විශ්වයේ තරුණතම ප්‍රතිවාදය වන ඩොක්ටර් ඩූම් විදියට. මේ හොලිවුඩ් ඉතිහාසයේ දැවැන්තම ප්ලොට් ට්විස්ට් එක ලෙස සැලකෙනවා. රොබර්ට් ඩවුනි ජූනියර් අපට පෙන්වන්නේ එක දෙයයි. ඔබේ අතීතයේ මොනතරම් අඳුරු වුණත් ඔබේ වර්තමානයේ දීප්තිමත් කරගැනීමේ බලය තියෙන්නේ ඔබේ අතේම. වීරයෙකුගේ සිට දුෂ්ටියෙකු දක්වා ඔහු යන මේ ගමන නළුවෙකුගේ රංගනයට වඩා ජීවිතේ ජයගැනීමේ මහා පාඩමක්. ඔබ සූදානම්ද ඔහුව ඩොක්ටර් ඩූම් ලෙස දකින්න?